නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් එන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. මං අස්වැසුම සම්බන්ධයෙන් වැදගත් නිවුස් එකක් අදාගෙන ආවා. ඒ තමයි ඔයාලගේ අස්වැසුම් මුදල් වැඩි කරන්නේ කොහොමද? වැඩි කරගන්න මොන වගේ පියවරවලද අනුගමනය කරන්න ඕනේ කියලා මම දැන් වීඩියෝ එකේදී පෙන්නන්න යනවා. ඉතින් මගේ channel උත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න. හරි. ඔයගොල්ලෝ බලන්න පුළුවන් 2025 වර්ෂයේ අස්වැසුම් ප්‍රතිලාභී මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය විසින් නිවේදනයක් නිකුත් කර තියෙනවා. ඒ නිවේදනය තමයි වැඩිහිටි තැන්පත් සඳහා පිරිනමන මාසික ආධාර මුදල 3000 සිට 5000 දක්වා ඉහළ නැංවීම නියමිතයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේනකොට වැඩිහිටි දීම නම් මොකද? වැඩිහිටි තැන්පත් වලට 3000ක් දෙනවා නම් ඒක 5000ක් කරන් නියමිත කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙම වැඩි කිරීමේ 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි තියෙනවා. ඒ කියන්නේ මේ අප්‍රේල් මාසයේ ඉඳලා තමයි මේක වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේකට 3000ක් හම්බුණා නම් ඒක 5000ක් වෙලා ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරිද? ඊළඟට ආබාධ සහිත තැන්පත් සඳහා පිරිනමන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැන්පත් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7500 සිට රුපියල් 10000 දක්වා ඉහළ නැංවීමට නියමිත කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ලෙඩ රෝග තියෙන කට්ටියට 7500 නම් හම්බුනේ. මේ කියන්නේ වකුගඩු තියෙන කට්ටියට, වකුගඩු රෝග තියෙන කට්ටියට, ආබාධ තියෙන කට්ටියට 7500 දුන්නා එක 10000ක් කිරීමට නියමිත කරලා තියෙනවා. ඔන්න ඕක තමයි විශේෂයෙන්ම තිබ්බ නිවුස් එක. මම හිතනවා වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් channel subscribe කරන්න, වීඩියෝ like එකක් දාන්න. මේ වගේ දේවල් ඔටෝමැටිකල් වැඩිලා ඔයාලගේ බැංක් වලට වැටෙනවා. ඒ නිසා මේවා හිමේ දුවන්න ඕනේ හදාගන්න. හරි මං කිව්වේ නම් හැමෝටම පතනවා ජය ගන්න කියලා.